හයි හයි යාළුවනේ ඉතින් කොහොමද ඔයගලන්ට? ඔන්න ඉතින් අදත් මම ගෙනාවා සුපිරි වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක ඉතින් vlog එකක්වත් නෙවෙයි ඉතින් අද වීඩියෝ එක චැලෙන්ජ් වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අද මොකද්ද මම මේ වීඩියෝ එක කරන්න කියලා චැලෙන්ජ් එකක් වශයෙන්. ඉතින් ඕකේ වැඩි කතා ඕන්න නැහැ යාළුවනේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා අනිවාර්ය වීඩියෝ like එකක් දාන්න. ඉතින් මේක අනිත්තර බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා යාළුවනේ. ඕකේ එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ කොහොමද හොඳයිද කියලා. එහෙනම් යමු අපි අපේ වීඩියෝ එකට චැලෙන්ජ් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ ඉවර නම් බලන් ඉන්න. අමතක කරන්න එපා. ඕකේ එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි එන යමු අපේ පළවෙනි චැලෙන්ජ් එකට. ඉතින් චැලෙන්ජ් දෙකක් තියෙනවා. අපි යමු පළවෙනි චැලෙන්ජ් එකට. let's go. එහෙනම් යාළුවනේ අපි කරමු අපේ පළවෙනි චැලෙන්ජ් එක. ඉතින් පළවෙනි චැලෙන්ජ් තමයි මෙන්න බැට් එකේ තියෙන මෙන්න බෝලේ තියෙනවා. මෙන්න මේ විදිහට 1 2 3 ගාලා අර මේකට බම්ස් කරලා 30 පාරක් මේක උඩ දාන්න තමයි තියෙන්නේ. හරි ඉතින් අපේ චැලෙන්ජ් එකට යනවා. අපි චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු. 1යි 2යි 3යි. ඕකේ 30 පාරක්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 29 30. let's go guys. ඔන්න ඉතින් මම 30 පාරක් බම් කරා. යම්මක් තමයි. okay guys ඉතින් මේතෙන් අපේ last නැත්නම් අන්තිම challenge එක. එහෙනම් අපි ඒ challenge එකත් start කරමු. let's go. එහෙනම් යාළුවනේ දැන් අපි යමු දෙවෙනි challenge එකට. ඉතින් දෙවෙනි challenge තියෙන්නේ මෙන්න මේ බෝලේ තියෙනවා. අන්න තියෙන විකට් එක. ඉතින් ඕවර් එක ඇතුළේ මට මේ බෝලේ දාලා විකට් කරන් තමයි තියෙන්නේ. විකට් 6ක් ගන්න ඕනේ ඕවර් එකට බෝල් 6ක් නිසා. බලමු. මේ challenge එකත් අපි කරන්න බලමු උපරිමම. let's go. බලන් ඉන්න වීඩියෝ එක වෙරන්කම්. okay එහෙනම් අපි challenge එක start කරමු. ඉතින් යාළුවනේ අපිට පළවෙනි විකට් එක අපිට ගන්න බැරි වුණා. පළවෙනි බෝලෙන්. ඉතින් යාළුවනේ දැන් ඔන්න අපි දෙවෙනි බෝලේ තමයි දාන්න යන්නේ. බලමු දෙවෙනි බෝලේ මොකෝ වෙන්නේ කියලා. ඔව් ඉතින් දෙවෙනි බෝලෙත් දාගන්න බැරි වුණා හරියට විකට් එකට. ඉතින් බෝලේ ළඟින්ම ගියා. ඒ වුණාට හරියට විකට් එකේ වැදුන්නේ නැහැ. ඉතින් අපි තුන්වෙනි බෝලෙත් එනම් දාලා බලමු. එහෙනම් මේ තුන්වෙනි බෝලෙත් අපි try කරලා බලමු විකට් එකට යයිද කියලා. ඔන්න ඉතින් බෝලේ දාන්න යන්නේ. ඔන්න ඉතින් මේ බෝලෙත් දැම්මා. ඉතින් දැන් යන්නේ අපි හතරවෙනි බෝලේ දාන්නයි. ඉතින් අපි හතරවෙනි බෝලෙත් බලමු විකට් යයිද කියලා. ඔන්න ඉතින් හතරවෙනි බෝලෙත් දාන්න යන්නේ. ඔන්න ඉතින් හතරවෙනි බෝලෙත් දැම්මා ගැම්මනම. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි දාන්න යන්නේ අපේ පස්වෙනි බෝලේ. බලමු ඉතින් පස්වෙනි බෝලේ දාන්න පුළුවන් වේද කියලා අපිට. ඔන්න ඉතින් දැන් පස්වෙනි බෝලෙත් දාන්න තමයි යන්නේ. ඔන්න ඉතින් පස්වෙනි බෝලෙත් දැම්මා. ඉතින් ඒක විකට් ගියෙත් නෑ දැන් එක විකට් එකක් ගිහලා තියෙන්නේ. එක විකට් එකක් ගිහින් තියෙන්නේ. ඔන්න 6 වෙනි බෝලෙත් දැන් දාන්න යන්නේ. එක විකට් එකක් ගියා ගයිස්. ඔක දකින්න ඇති. ඔය පුටුවේ ඉස්සරහා යට කකුල වැදුනා බෝලේ. ඔන්න ඉතින් ලාස්ට් බෝලෙත් දාන්න යන්නේ. ඔව් ඉතින් ලාස්ට් බෝලේ දාගන්නත් හරියට බැරුණා. එක විකට් එකක් ගියා. ඉතින් යාළුවනේ ඕවර් එකට බෝල් දාලා මට විකට් ගන්න පුළුවන් උනේ විකට් එකයි. අනිත් බෝල් පහම විකට් ගියේ නෑ ගයිස්. ඕකේ ඉතින් මම මේ චැලෙන්ජ් එක ෆේල් වුණා. දැන් අපිට තියෙන මිරිස් කල්ලක් කන්න. ඕකේ එහෙනම් අපි මිරිස් කල්ලක් කමු. ඕකේ යාළුවනේ මෙන්න මිරිස් කල්ල තියෙනවා අපි කමු දැන්. සරයි යාළුවනේ ඕකේ ඉතින් ඔන්න මම ඒ චැලෙන්ජ් එකත් කම්ප්ලීට් කරා.
ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකේ චැලෙන්ජ් දෙකයි මම කරේ. ඒ චැලෙන්ජ් දෙකෙන් එකක් කම්ප්ලීට් කරා. ඒක දෙවෙනි මට චැලෙන්ජ් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණා. එක විකට් ඒකට ගියේ. ඕකේ එහෙනම් ඉතින් අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. ඉතින් මොකෝ හිතන්නේ වීඩියෝ එක ගැන වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. නැවන සබ්ස්ක්‍රයිබ් කරන්න. තව සබ්ස්ක්‍රයිබ් 7ක් 6ක් වගේ 7ක් වගේ තමයි සබ්ස්ක්‍රයිබ් 1600ට තියෙන්නේ. 1600ත් එනම් කරමු ගැම්බඩම. එනම් වීඩියෝ ෂෙයා කරන්න අනිතට බලන්න. අද මම ගින්නම් මම days of my. තවත් සුපින් සුපි vlog එකක් challenge වීඩියෝ එකක් තව අරන් ඉන්නම් මෙතන කොමඩි වීඩියෝ එකක්. එනම් මම අදට ගිහින් ඉන්නම් මම days of Mahesh.